අයිබෝවන් AI කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා ඉගෙන ගන්න විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන් කිව්වොත්. හරි. අපි බලමුකෝ ඒ කොහොමද වෙන්නේ කියලා. හිතන්නකෝ ලෙක්චර් නෝට්ස් කන්දරාවක් ලියලා අසයින්මන්ට්ස් ගොඩක් කරලා රෑ එළි වෙනකම්ම ඇහැරගෙන ඉඳලා ඇත්තකම එපා වෙනව නේද? මේක ඉතින් ගොඩක් දිනෙකට අත්දැකීමක් තියෙන දෙයක්. හරි මෙන්න තියෙනවා නියම කතාව. AI tools හරියට පාවිච්චි කළොත් පාඩම් කරන කාලයෙන් 90%ක්ම ඉතුරු කරගන්න පුළුවන්ලු. ඒ විතරක් නෙවෙයි ඒකක් වගේ සුපිරි රිසල්ට් එකකුත් ගන්න පුළුවන්. විශ්වාස කරන්නත් අමාරුයි වගේ නේද? ඒත් මේක ඇත්තරම කරන්න පුළුවන් දෙයක්. ඉතින් අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ හරියට මේකට උදව් වෙන සම්පූර්ණයෙන්ම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් සුපිරි AI tools 3ක් ගැන. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉගෙන ගන්න කෙනෙක්ට මේ ටික ගොඩක් වටිනවා. මේවා පාවිච්චි කරන්න ගත්තම ඉගෙන ගන්න විදිහම වෙනස් වෙයි ඒක නම් සියෝ. හොඳයි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු පළවෙනි ටූල් එකට. ඒ තමයි ක්ෂණිකව සාරාංශ ඒ කියන්නේ සමරිස් හදාගන්න එක. මේක හිතලා බලන්න එක්සෑම් එක ළඟයි කියවන්න රිසර්ච් පේපර්ස් ගොඩයි දිග ආටිකල්ස් තියෙනවා PDF පොත්තුගේයි මේ ඔක්කොම දැක්කම පොඩි බයක් එනව නේද මේ ඔක්කොම කියවලා ඉවර කරන්න කොහොමද වෙලාව මදි වගේ හිතෙන එක තමයි ඉතින් ලොකුම අභියෝගය. මෙන්න මේකට තමයි AI සමරයිසර් එකක් තියෙන්නේ. Quillbot, Gemini වගේ tools තමයි මේවට උදාහරණ. මේ tool එකකේ වැඩේ තමයි කොච්චර දිග ડોකියුමන්ට් එකක් වුණත් කියවලා ඒකේ තියෙන වැදගත්ම කරුණු ටික විතරක්, ඒ කියන්නේ core ideas ටික විතරක් ලස්සනට සාරාංශ කරලා දෙන එක. මේක පාවිච්චි කරන එක හරිම ලේසි. කරන්න තියෙන පොඩි දෙයයි. Tamanට ඕන ડોකියුමන්ට් එකට අප්ලෝඩ් කරනවා, සමරයිස් බටන් එක ක්ලික් කරනවා, එච්චරයි. විනාඩි කිහිපයක් ඇතුළත ඒකේ තියෙන ප්‍රධානම අදහස් ටික ඔක්කොම අතේ. හිතන්නකෝ විභාගෙට පාඩම් කරනකොට මේකෙන් කොච්චර කාලයක් ඉතුරු වෙනවද කියලා. හරි. පළවෙනි එක නියමයි ලේද? එහෙනම් අපි යමු දෙවෙනි ටූල් එකට. මේකත් හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ තමයි වැරදි නැතුව අසයින්මන්ට්ස් ලියන එක. අසයින්මන්ට් එකක් ලියනකොට ග්‍රැමර් වැරදෙන එක, වාක්‍ය ගලප ගන්න අමාරු වෙන එක සාමාන්‍ය දෙයක් නේ. ඉංග්‍රීසියෙන් ලියනකොට විතරක් නෙවෙයි, සමහර වෙලාවට සිංහලෙන් ලියනකොටත් මේ ප්‍රශ්න එන්න පුරුවන්. ඒත් එක්කම හිතේ තියෙන අදහස් ටික පිළිවෙලකට ලියවිල් එකට ගන්න එකත් සමහර වෙලාවට ලොකු අභියෝගයක් වෙනවා. මෙන්න මේ ප්‍රශ්නෙට තමයි AI writing assistant එකක් උදව්වට එන්නේ. Grammarly, Notion, AI වගේ tools තමයි මේ. මෙවෙන් කරන්නේ මොකද්ද? ව්‍යාකරණ වැරදි හදලා දෙනවා. Tamanගේ වාක්‍ය මවුත තවත් හොඳට ගලපලා දෙනවා. ඒ විතරක් නෙවෙයි, අදහස් ටික පිළිවෙලකට සංවිධානය කරගන්නත් උදව් කරනවා. ඇත්තම කිව්වොත් මේකේ තියෙන ලොකුම වාසිය තමයි මේ විදිහට අධ්‍යාපන වැඩවලට යන කාලේ ඉතුරු කරගත්තම ඒ කාලය පාවිච්චි කරලා මුදල් උපයන්න පුළුවන් වෙනත් දෙයකට සමහර විට සයිඩ් හසල් එකකට වගේ අවධානය යොමු කරන්න අවස්ථාවක් ලැබෙන එක. හරි දැන් අපි එන්නේ තුන්වෙනි සහ මම හිතන විදිහට මේක ගොඩක්ම වැදගත් ටූල් එකට. ඒ තමයි විශ්වාසවන්ත විදිහට රිසර්ච් කරන එක. මෙතනදී නම් ගොඩක් වැළගත් අනතුරු ඇඟවීමක් කරන්නම ඕනේ. තමන්ගේ අධ්‍යයන වැඩවලට, ඒ කියන්නේ ඇකඩමික් රිසර්ච් වලට කවදාවත් ChatGPT පාවිච්චි කරන්න එපා. AM කියන්නේ. මොකද ChatGPT සමහර වෙලාවද සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඒ තොරතුරු ගත්තේ කොහෙන්ද කියලා sources, ඒ කියන්නේ මූලාශ්‍ර පෙන්වන්නෙත් නැහැ. හැබැයි Perplexity AI වගේ tool එකක් ගත්තොත් ඒකෙන් දෙන හැම තොරතුරකටම අදාළ මූලාශ්‍රය, ඒ කියන්නේ ක්ලික් කරන්න පුළුවන් source link එකක් පවා දෙනවා. ඉතින් නිවැරදි රිසර්ච් එක කරන්න ඕන නම් Perplexity වගේ tool එකක් තමයි වඩාත්ම සුදුසු. ඉතින් ඉගෙන ගන්න කෙනෙක්ට Perplexity ගොඩක් හොඳ වෙන්න හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි ලැබෙන උත්තරවලට සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ තොරතුරක ඇත්ත නැත්ත ඒ වෙලාවෙම චෙක් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ශ්‍රී ලංකාවට ආදාළ දේවල් හොයනකොටත් මේකෙන් ගොඩක් වෙලාවට නිවැරදි ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙනව නේද? වැදගත්ම දේ මහන්සි වෙලා වැඩ කරන එකට වඩා බුද්ධිමත්ව වැඩ කරන එක, ඒ කියන්නේ work smart not hard කියන එක කියලා. එහෙනම් මෙන්න අද ඉදන් පාවිච්චි කරන්න පුළුවන් අලුත් AI study toolkit එක. වේගයෙන් කියවන්න, revision කරන්න AI summarizer. වැරදි නැතුව assignments ලියන්න AI writing assistant. ඊළඟට sources එක්කම නිවැරදි තොරතුරු හොයාගන්න AI researcher. මේ තුන. මේ නොමිලේම ලැබෙන tools ටික නිකම්ම study hacks විතරක් නෙවෙයි. මේක ඉගෙන ගන්න ගමන් අලුතින් දෙයක් පටන් අරන් උපයන්නත් පුළුවන් අලුත් ගමනක ආරම්භයක් වෙන්න පුරවන්. ඉතින් හිතන්න මේ විදියට මෙච්චර කාලයක් ඉතුරු කරගන්න පුළුවන් වුණාම ඒ ඉතුරු වෙන කාලෙන් ගොඩනගන්නේ මොකද්ද? ඒක තමයි ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නේ.